දවසක් කිබ්බෙකුට තමන්ගේ නිවහන වෙනස් කරන්න හිතෙනවා. මෙහෙම හිතලා මේ ඉබ්බා රාජාලියකුගෙන් උදව් ඉල්ලනවා. රාජාලියා ඉබ්බව අලුත් නිවසකට එක්කගෙන යන්න එකඟ වෙනවා. ඒ වෙනුවට ඉබ්බා රාජාලියට තෑග්ගකුත් දෙන්න පොරොන්දු වෙනවා. මේ කතිකාවතෙන් පස්සේ රාජාලියා ඉබ්බව තමන්ගේ නියපොතු වලින් අල්ලගෙන අහසේ පියාසර කරන්න පටන් ගන්නවා අලුත් නිවහනකට යන්න. මෙහෙම යන අතරේදී මේ දෙන්නට කපුටෙක් මුණ ගැහෙනවා. කපුට ටිකක් කපටි. එයා කියනවා රාජාලියට ඉබ්බා නම් කෑමට ඉතාම රසවත් කියලා. ඒ වෙලාවේ රාජාලියා කියනවා ඉබ්බගේ කටුව හරිම ශක්තිමත් කියලා. ඊට පස්සේ කපුට ආයෙත් කියනවා ඒ වුණාට ගල් වලින් ඉක්මනටම කටුව බිඳින්න පුළුවන් කියලා. මේක අහපු රාජාලියා කපුටගේ බසට අවනත වෙලා ගලක් මතට ඉබ්බව අතාරිනවා. ඊට පස්සේ රාජාලියාගේ කපුටගේ රසවත්ම ආහාරය මේ ඉබ්බ බවට පත් වෙනවා. ඉතින් අපිට මේ කතාවෙන් මොකක්ද ගන්න තියෙන්නේ? ජීවිතයේ අපිට විවිධ අවස්ථාවල් වලදී විවිධ පියවර තබන්නට සිද්ධ වෙනවා. අපි විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට අපට සිද්ධ වෙනවා. අපි මේ සෑම අවස්ථාවකම විවිධ පුද්ගලයන්ගෙන් උදව් උපකාර ගන්නට පෙළඹෙනවා. නමුත් අපි හොඳින්ම මතක තියාගන්න ඕනේ මිනිස්සු හැමෝම අපි හිතනවා වගේ යහපත් නොවන වගේ. ගොඩක් අය උදව් කරන මුවාවෙන් අපිව තවත් විපතකට ඇද දමනවා. අපිව විනාශයට ඇද දමන්නට පෙළඹෙනවා. ඉතින් සෑම විටම අපි පරිස්සම් වෙන්න ඕනි අපේ තියෙන දුර්වලතාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන් මිනිස්සුන්ගේ. අපි කිසිම විටක සතුරාගේ පියාපත් මතින් ඉහළට නොයන්න වග බලා ගත යුතුයි.